අපිට චෝදනා කරන බොහෝ අයට ඔය අපෝ යවන්න හදන තැනට අපිට කලින් යන්න වෙන පාටක් නම් මට පේනවා මම ගිහිල්ලා කට උත්තර දෙනකොට ඒ අය කියන කාරණා ඇහුවම මම විශ්වාස කරනවා මේ සියල්ලම උඩුවට කුරු කළ යුතුමයි ඕන බම්බුවක් වියන් කියලා මේක 365ට කරකවනවාද තව කෙනෙක්ට හොරා කියන ගමන් තමන්ගේ ගල්ලංගුරු ටෙන්ඩරේ දාගන්න බැරි නම් තව කෙනෙක්ට තියෙන වාහනයක් ගැන කතා කරන ගමන් තමන්ම කැබ් 1782ක් ගේනවා නම් තවත් කෙනෙක්ට හොරා කියන ගමන් තමන්ගේ වරායෙන් කන්ටේනර් 332ක් පන්නනවා නම් ඒ පන්නන එක ගැන හොයන්නේ නැතුව ඒ කුඩු කන්ටේනර් දෙක කවුද එළියට දැම්මේ කියලා හොයන්නේ නැතුව අවුරුදු 10කට 15කට කලින් ඉඳන් ඒ සංවිධානාත්මක අපරාධකාරය ආශ්‍රය කරේ මොන ගෑන් ළමයිද මොන ලිලියන්ද කියලා හොයනවා නම් නේ ඉතින් ඊට එහාට ගියපු ගතානුගතික යල්පන ගියපු දේශපාලන සංස්කෘතියක් තව ලෝකේ හොයාගන්න නැහැ. ගිය මාස 6ට කලින් පන්නපු කන්ටේනර් දෙක හොයන්නේ නැතුව ඒ සංවිධානාත්මක අපරාධකාරය ආශ්‍රය කරපු නිලියෝ ගැන හොයනවා. ඒක අදාළම නැහැ. ඒක උඩ යට ඉඳන් උඩට පටන් ගන්න නැතුව උඩ ඉඳන් යටට පටන් ගත්තා නම් සමහර විට අපිට චෝදනා කරන බොහෝ අයට ඔය අපෝ යවන්න හදන තැනට අපිට කලින් යන්න වෙන පාටක් නම් මට පේනවා මම ගිහිල්ලා කට උත්තර දෙනකොට ඒ අය කියන කාරණා ඇහුවම මොකද අපේ සිස්ටම් එක මම කිව්වා අප්ග්‍රේඩ් වෙලා නැහැ කියලා අපේ සිස්ටම් එක ඇතුලේ එතනට එන්න තියෙන එකම සුසුකමත් වයසට යෑම ඒක දේශපාලනයේත් හැටි රාජ්‍ය පාලනයේත් හැටි ඉතින් මම විශ්වාස කරනවා මේ සියල්ලම උඩුවට කුරු කළ යුතුමයි අපි සිස්ටම් එක වෙනස් කරන්න ආපු ජනාධිපතිවරු 3 දෙනෙක් මෑත ඉතිහාසයේ මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පස්සේ සිරිසේන ජනාධිපතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා අනුර කුමාර ජනාධිපතිවරයා ඉතින් මේ 3 දෙනාගේම සිස්ටම් එක වෙනස් කරන ගමන කෙටි කාලෙකින් සමාජය ප්‍රතික්ෂේප කරා නම් අපිත් ගත්තු දවසක ඒ කෙටි කාලෙකින් සමාජය ප්‍රතික්ෂේප කරපු සිස්ටම් එකටම යනවද ඕන බම්බුවක් වියන් කියලා මේක 365ට කරකවනවද මොකද කොහෙන් ගියත් එකම ප්‍රතිඵලය ලැබෙනවා නම් මේ ගමනේ 3 දෙනෙක් ෆේල් වෙලා තියෙනවා නම් 4 වෙනියා පාස් වෙන්නේ නැහැ ඒ හින්දා අපි යන ගමන ඇතුලේ අපි අවංකව මේ සෑම ක්ෂේත්‍රයක් ඇතුළෙම රැඩිකල් සහ අපට ගැළපෙන දැඩි තීන්දුව කීපයක් අපි ගන්නවා. ඒ ගන්න තැනට අවශ්‍ය ප්‍රතිපත්ති අපි හදන්නේ. ඒ ගන්න තැන විශ්වාස කරන පිරිසක් අපි ගොඩනගන්නේ.